කොහොමද ඔයාලට ඔන්න ඉතින් මං අද ආවේ ඔයාලත් එක්ක රසම රස රෙසිපියක් ෂෙයා කරගන්න. ගොඩාක් රෙසිපි try කළා මට හරි ගියේ super soft sausage bun රෙසිපියක් තමයි මං අද ඔයාලට කියලා දෙන්න හදන්නේ. හදලා බලන්නකෝ මේක හරිම soft ඒ වගේම රසයි ගොඩක් ලස්සනයි. මුලින්ම මම මේකට පාන් පිටි ග්‍රෑම් 400ක් අරන් තියෙනවා. ඒකටම මම ලුණු තේ හැඳි 3 කාලක් විතර එකතු කරගෙන හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ ඒකට dry yeast තේ හැඳි 1/2යි ඒකටම සීනි ග්‍රෑම් 35කුයි දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. මේ ප්‍රමාණ වලින් මම sausage bun 12ක් හදා ගන්නවා. ඉතින් ඔයාලට අවශ්‍ය බන් ගාන අනුව ප්‍රමාණයන් වෙනස් කරගන්න පුළුවන්. මේකට මම කිරි මිලිලීටර් 250ක් අරගෙන තියෙනවා. ඉතින් මේක නම් ගොඩක් රස නැහැ. ඉතින් ඒකටම මම බිත්තරයක් එකතු කරගෙන ඒක හොඳට කලවම් කරගන්නවා. කලවම් කරගත්ත කිරි මිශ්‍රණය දෙපාරකට තමයි මම මේකට එකතු කරගන්නේ. ඉතින් මේක එකතු කරගන්න ගමන් හොඳට ඩෝ එක අනා ගන්න ඕනේ. ඒ වගේම තමයි කිරි මිශ්‍රණය පොඩි ප්‍රමාණයක් ඉතුරු කරගන්නවා. ඒක අපිට අවසානයේ ප්‍රයෝජනවත් වෙනවා. හරිම soft dough එකක් තමයි අපිට හම්බ වෙන්නේ. ඉතින් පොඩ්ඩක් ඇලෙන ගතිය වැඩි නම් ඔයාලට පුළුවන් මේ වෙලාවේ පාන් පිටි ප්‍රමාණයක් එකතු කරලා ඇලෙන ගතිය නැති කරගන්න. විනාඩි 5ක් 10ක් හොඳට අනාගත්ත ඩෝ එකට මම මාජරින් ග්‍රෑම් 40ක් එකතු කරගන්නවා. ඒක එකතු කරගෙන අතේ ඇලවෙන්නේ නැති වෙනකම්ම හොඳට ඩෝ එක soft වෙනකන් අනා ගන්නයි ඕනේ. හොඳට soft වෙනකන් අනාගත්ත මේ ඩෝ එක මං විනාඩි 45ක් විතර පිපෙන්න තියෙනවා. ඉතින් ඒ අතරතුර මං අවශ්‍ය කරන sausages ටික බෙද ගන්නවා. මේ තියෙන්නේ විනාඩි 45කට පස්සේ ඩෝ එක තියෙන විදිය. මම මේ ඩෝ එකේ බර මැනගෙන සමාන කොටස් 12කට බෙදා ගන්නවා. සමානව බෙදාගත්ත බෝල ටික මෙන්න මේ විදිහට ප්ලේට් එකක තියා ගන්නවා. ඉතින් මෙහෙම තියන්න කලින් ප්ලේට් එකකට තෙල් චුට්ටක් ස්ප්‍රේ කරලා තමයි තියා ගන්න ඕනේ. ඉතින් ඒ ටිකත් මම මේ විදිහට තියාගෙන මේක සර්වියට් එකකින් වහලා තව චුට්ටක් පිපෙන්න තියෙනවා. විනාඩි 10ක් විතර රෙස්ට් එකේ හිටපු බෝල ටික තමයි මේ තියෙන්නේ. ඉතින් එක බෝලයක් අරගෙන මෙන්න මේ ආකාරයට දිග අර ගන්න ඕනේ. ඒක අතින් චුට්ටක් තද කර කර මේ විදියට එකතු කරගෙන ඊට පස්සේ රෝල් කරගන්න තමයි තියෙන්නේ. මේ රෝල් කරගන්න ඕනේ අපි පාවිච්චි කරන සොසේජස් එකේ ප්‍රමාණයෙන් 3 ගුණයක් වෙනකම්. ඉතින් මේ විදියට දිගහැරගත්ත ඩෝ එක සොසේජස් එක වටේට මේ ආකාරයට උතා ගන්න තමයි තියෙන්නේ. කෙළවරවල් දෙක ඇතුළට හිටින්න තද කරලා මෙන්න මේ විදියට ඔයාලටත් තියෙන්නේ ඒක උතා ගන්න. බේක් වෙන්න රෙඩි වෙලා ඉන්න සොසේජස් බන් 12 තමයි මේ තියෙන්නේ. ඉතින් තව පුංචි පුංචි වැඩ ටිකක් තියෙනවා. ඉතින් ඊට කලින් මම මෙයාලව තව විනාඩි 10ක් විතර පිපෙන්න තියා ගන්නවා. දැන් නම් ඉතින් කරන්න ඕන වැඩ ටික ඔක්කොම ඉවරයි. දැන් ඉතින් ඉතිරි වෙලා තියෙන්නේ අපි ඉතුරු කරගත්ත බිත්තර කිරි මිශ්‍රණය මේ බන් එක මත තවර ගන්න. ඉතින් ඒකෙන් අපේ මේ බන් එකට හොඳ soft එකක් ලැබෙනවා. ඉතින් මම ඒ ඔක්කොගම ඒ විදියට තවරගෙන ගෙදර තිබිච්ච හින්දා තලයට ටිකකුත් මේකට ඉහ ගන්නවා. සෙල්සියස් අංශක 200ට ෆ්‍රී හීට් වෙච්ච oven එකේ විනාඩි 15ක් විතර බේක් කරගන්න තමයි දැන් තියෙන්නේ.
ඔන්න තියෙනවා අපි සොෆා සොෆ්ට් එකට හදාගත්ත සොසේජ් බන් ටික. ඉතින් මේක oven එකෙන් බාපු ගමන් මේ විදියට බටර් ටිකක් තවර ගන්න. එතකොට මේකේ softness එක තවත් ආරක්ෂා වෙනවා. ඉතින් ඔයාලත් මේක try කරලා බලන්න. හරියම soft එකට ගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් රසයි. බබාලට දෙනවා නම් ඔයාලට වෙන දෙයක් භාවිතා කරලා මේ ඩෝ එකෙන්ම හදාගන්න පුළුවන්. ඒ වගේම මේ ඩෝ එක පාවිච්චි කරලා ඔයාලට මාළු පාන්, බිත්තර පාන්, ඒ වගේම සීනි සම්බෝල පාන් වගේ දෙයක් හදාගන්නත් මේ ඩෝ එක පාවිච්චි කරන්න පුළුවන්. ගොඩාක් soft එකට ඒ වගේම ගොඩාක් රසට එනවා. මේ වීඩියෝ එක නරඹුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. ආයෙත් අලුත් වීඩියෝ එකක් අරන් එනකම් අදට මං ගිහින් එන්නම්.